දැන් ගොඩක් අය කිව්ව නේද මේ පාර්ලිමේන්තුවයි එපා කියලා. එපා නම් ඔන්න අලුත් කට්ටියක් එවන්න පුළුවන්. ලංකාවේ පළමු වතාවට මතක තියාගන්න. අද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අයගෙන් 3න් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ආයේ පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. හරිද? අද තමයි ඔය පාර්ලිමේන්තු ඉන්නේ 3න් 2ක අද තමයි පාර්ලිමේන්තුවේ අවසාන දවස. මොකද දන්නවද? ඊළඟ පාර්ලිමේන්තුව රැස් කරන්න දින නියම කරලා තියෙන්නේ ඔක්තෝබර් 8. හරිද? අදින් පස්සේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ නැහැ. මොකද අපිට මේ වැඩේ කරන්න හැකියාව, දක්ෂතාවය, උවමනාව තියෙන අදූසිත අවංකභාවය තියෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යන්න ඕන. එතකොට ජනාධිපති ධූරය තිබෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා. ඊළඟ අපි මේ රටේ තියෙන ආයතන වලට සභාපතිවරු, අධ්‍යක්ෂකවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත් කරනවා. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයෙක් ඕන, තෙල් සංස්ථාවට සභාපතිවරයෙක් ඕන, වරායට සභාපතිවරයෙක් ඕන, ලංකා බැංකුවට මහජන බැංකුවට සභාපතිවරු ඕන. මේ වගේ ආයතන වලට සභාපතිවරු පත් කරන්න ඕන. දැන් ඉන්නේ මොකද්ද? එක්ක ඥාති, එක්ක මිතුරු. සාගර රත්නායක ජනාධිපති උපදේශක, අයියා කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති. අයින් කරලා බැංකුව පිළිබඳ විශේෂඥ ඥානයේ තියෙන අධ්‍යක්ෂින් කෙනෙක් ලංකා බැංකුවේ සභාපති කරනවා. හරි. දැන් ගත්තොත් මහින්දයාප පාර්ලිමේන්තුවේ කතානායක පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති අයින් කරනවා. පාර්ලිමේන්තුවේ නිකන් ඉන්නේ වට හොඳේ 22 23 වෙනිදා. හරිද? ඒක බාර දෙනවා ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳ අධ්‍යක්ීම් අවංකභාවය තියෙන අදූසිත කණ්ඩායම. ඊළඟ ලක්ෂ්මණ යාප ආණ්ඩුකාරයා. එයාගේ පුතා තමයි සතොස සභාපති. ගෙදර. හරි. ඊළඟ ඒකට ගැලපෙන කෙනෙක් පත් කරනවා. ඊළඟ ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන ඇමති. එයාගේ බෑන ආණ්ඩුවේ හෝටලේ වෝටෙස්සේ ජෝටලේ සභාපති. ගෙදර. හොඳට මතක තියාගන්න. හරිද? මේ ජනාධිපති ඡන්දෙන් අපිට ගහන කතරෙන් කොච්චර පිරිසක් ගෙදර යනවද? හරිද? දැන් අපිට හිතෙන්නේ ජනාධිපති විතරයි කියලා. නෑ, ජනාධිපති විතරයි නේද ඡන්දෙන් ගෙදර යන්නේ. හැබැයි ඒ ඡන්ද විසින් ඇති කරන බලයෙන් මේවා අරක්ගෙන ඉන්න දූෂිත කණ්ඩායම් ගෙදර යවනවා. හරිනේ?